අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. අපි මේ ගෙවමින් ඉන්නේ නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ ලෝකයට ජනිත වුණු මේ ලෝකෙන් සමුගෙන ගිය රබීඋල් අව්වල් නැමැති වසන්ත මාසය. මුහම්මද් නබිතුමාණන්ගේ ජීවන පිළිවෙත පියවරෙන් පියවර කවුද අනුගමනය කරන්නේ? ඔවුන් තමයි ජයග්‍රාහකයන් කියන එක අල් කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා කියා තිබෙනවා. 24 පැය කොහොමද ගෙවන්න ඕන කියන එක නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට හඳුන්වලා දීලා තිබෙනවා. ඒ අනුව අපේ ජීවිතය ගත කරද්දී නිර්මාතෘ අල්ලාහ් සුබ්හානහු වතාලාට ඊටමත් සමීපතම ගැත්තන් බවට පත් වෙනවා. ඒ මගින් මෙලව පරලොව සියලුම ආනිසංස ජයග්‍රහණ අපට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුස්ලිම්වරු අද දුක් වෙනවා. ඒගොල්ලන්ගේ සමහර දේවල් පිළිබඳව කෙනෙහිලි කරනවා. නබිතුමාණන්ගේ ජීවිතය ඒගොල්ලෝ ළඟ තියනවද කියලා බැලුවොත් නැහැ. සෑම කරදරයකටම හේතුව නබිතුමාගේ ජීවිතය අමතක කරලා තමාගේ කාලය ගෙවන නිසා. වැඩියෙන්ම මිනිසුන් අතරේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා. ලැබෙන දෙයින් අපි සතුටු වුණොත් අනිවාර්යෙන්ම බරකත් කියන අභිවෘද්ධිය අපේ ජීවිතයට ලං වෙනවා. ඒ අභිවෘද්ධිය ලබා ගන්න නම් අපි පංචකාල සලාතය ඒ નિયમિત වේලාවට ඉටු කරන්න ඕනේ. මුස්ලිම් වරුන් වන අපි පිරිසිදුව ඉන්න ඕනේ. නබිතුමාණන් පවසා තිබෙනවා අත්-තහූරු ෂත්රුල් ඊමාන්. ඊමාන් කියන විශ්වාසයේ හරි අඩක් තමයි පිරිසිදුකම. නාලා ඒ වගේම පංචකාල සලාතය වෙනුවෙන් අර්ධ ස්නානය කරලා තමාගේ ශරීරයේ තිබෙන රෝම එනම් කිහිලි කරවල සහ පෙකණියෙන් පහළ තිබෙන මේ රෝම ඉවත් කරලා මුව පිරිසිදුව තබාගෙන ශරීරයේ කිසිම දුංගදක් නොහමන විදිහට ඊටමත් පිරිසිදුව තබාගෙන තස්බීහ් නැමැති භාවනාවේ නිරත වෙලා ඒ තස්බීහ් නිතරම උසුරාගෙන අපේ ආත්මාවත් පිරිසිදු කරගන්නවා නම් අනිවාර්යෙන්ම අපි ජයග්‍රාහකයන් බවට පත් වෙනවා. ඒත් එක්කම සමහර පිටින් ඇතිවෙන කරදරවලුත් අපි නිදහස් වෙන්න ඕන. නබිතුමා වෙත සහාබිවරයෙක් නබිතුමාගේ මිත්‍ර පක්ෂයේ පුද්ගලයෙක් පැමිණියා. ඇවිත් කිව්වා මට සෑහෙන ආර්ථික ප්‍රශ්න තියෙනවා. හම්බ කරත් කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලබා දුන්න විසඳුම තමයි ඔබගේ නිවසේ ප්‍රධාන දොරටුව නිතරම වසලා තියන්න. හේතුව පංචකාල සලාතේ ඉටු නොකරන පුද්ගලයන්ගේ බැල්ම ඒ වෙත හෙළෙනවා. ඔවුන් ඒ දිහා බලන නිසා බරකත් කියන අභිවෘද්ධිය ඔබගෙන් නික්ම වෙලා ගිහිල්ලා. තිරයක් දාගන්න කියලා කීවා. දොරටුව වසා තිබන්නේ කියලා කීවා. දවස් කිහිපයක් ගත වුණා. ඒ මිත්‍ර පක්ෂයේ සහාබිවරයා නැවතත් පැමිණියා. නබිතුමනි, දැන් මගේ ජීවිතයේ සෑහෙන බරකත් කියන අභිවෘද්ධිය තිබෙනවා. මට ආර්ථික ප්‍රශ්න නැහැ කියා පැවසුවා. ඒ වගේම තවත් මිත්‍රෙක් ඇවිත් තමාගේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව නබිතුමා ඉදිරියේ සැලකරද්දී එතුමාණන් දුන්න පිළිතුර තමයි ඔබ කෑම කනකොට සොෆ්රා නැමැති රෙදි කෑල්ලක් හෝ කොලයක් කෑම පලසයක් බිමට හෙලා ගන්න. ඒ මත කෑම තබා එය අනුභව කරන්න. අල්ලා ජීවිතයේ බරකත් නැමැති අභිවෘද්ධිය ඇති කරයි. සහාබිවරයා මේ විදිහට තමාව සකස් කරගත්තා. නබිතුමාණන්ගේ ඕදන පිළිගත්තා. ඒ විදිහට කන්න පටන් ගත්තා. දින කිහිපයක් ගත වෙන්න ප්‍රථමයෙන්ම ඔහුගේ ජීවිතයේ තියෙන දුප්පත්කම නැති වෙලා ගියා. මේ විදිහට මුහම්මද් නබිතුමාණන්ගේ ජීවන පිළිවෙතට තමයි සුන්නා කියලා අපි කියන්නේ. මේ සුන්නා නියම විදිහට පිළිපදිනවා නම් අනිවාර්යෙන්ම අපේ ජීවිතයේ තිබෙන සෑම කරදරයක්ම දුකක්ම නැති වෙලා ගිහිල්ලා අපි ඊටමත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නබිතුමාණන්ගේ මෙවන් සුන්නා ගණන් කරන්න බැරි තරම් බොහෝමයි. ඉතින් ඒවා නියම විදිහට හදාarලා ඉඛලාස් නැමැති පිරිසිදු චේතනාවෙන් යුතුව ඒවා පිළිපදිමු. අල්ලාහ් සුබ්හානහු වතාලා අපේ ජීවිතයේ බරකත් ලං කරයි. එනම් මුහම්මද් නබිතුමාණන් ඉපදුන මෙලවින් සමගෙන ගිය මේ මාසයේ ඉඳලා
අපේ මරණ මංචකය දක්වාම